අවුරුදු 3ක දරුවෙකුට පෙර පාසල් යාමට පෙර පාසල මගින් සිදු කරන ලබන පෙර සූදානම පිළිබඳව. ඉතින් මෙම ක්‍රියාකාරකම් මාලාව ඔස්සේ අරමුණු කිහිපයක් ඒකරාශී වී තිබෙනවා. දරුවෙක් අම්මගේ තාත්තගේ තුරුලේ ඉඳලා මුලින්ම සමාජානුගත වන්නේ පෙර පාසල මගින්. ඉතින් ඔවුන්ගේ එම අත්දැකීම අර්ථවත් කිරීමට නම් ඔවුන් විවිධ ආකාරයේ ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කර යුතුයි. නවීන සමාජය තුළ ඩිජිටල්කරණයේ සැබෑ හිමිකරුවන් ඔවුන්. එබැවින් නවමු අධ්‍යාපන රටාවක් 2026 වර්ෂයේ ක්‍රියාත්මක වනු ලබනවා. එමගින් දරුවන් ස්වාධීනව ඉගෙනීම යන සංකල්පය ගොඩනැන්වෙනු ලබනවා. ඒ හරහා මෙම පුහුණුවීම සිදු කරනු ලබනවා. එය කොටස් කිහිපයකින් සමන්විතයි. 1. පාසල් පසුබිම හඳුන්වා දීම. දරුවාට මුලින්ම අපි පෙර පාසල් පසුබිම හඳුන්වා දිය යුතුයි. එහිදී දරුවා අනෙක් දරුවා දෙස බලා සතුටින් පාසල් පැමිණෙනවා. ඒ වගේම තමයි පාසලේ සිදුවන චර්යාවන් දෙස අවනත වෙනවා. බලන්න අද මේ චූටි පැටියා මුලින්ම අපිත් එක්ක ආපු දවස. එයා අපිත් එක්ක හරි ආසාවෙන් දවස ගත කරා. හැම දරුවෙක් දිහාම බලලා එයා අත්දැකීම් එකතු කරගත්තා. චූටි මනස තුළ ඇත්තටම ලස්සන චිත්‍රයක් ඒ හරහා සිදුවන්නට ඇති. දරුවත් මවත් සතුටින් පෙර පාසලට අනුගත වීමට නම් මෙවැනි පෙරහුරු ක්‍රියාකාරකම් සිදු කර යුතුය. එමගින් දරුවන්ගේ ඇඳීම පාලනය වෙනවා සේම ප්‍රචණ්ඩාකාරී තත්වයන් මගහැරී යනවා. එවිට දරුවාගේ මනස සතුටින් පරිපූර්ණ වෙනවා. ඒ හරහා මොළයේ සංවර්ධන ක්‍රියාවලිය ධනාත්මකව ඉහළ නැංවෙනවා. 2. ගුරුවරුන් සමග සුහදව ක්‍රියා කිරීමට හොරු කිරීමට. දරුවන් ගුරුවරයා මුලින්ම දකින්නේ ඔවුන්ගේ යහළුවෙක් ලෙසයි. ඉතින් ගුරුවරයා ඔවුන් එක්ක හරි ආදරෙන් රැඳෙන්න ඕනේ. ඒ විට ඔවුන්ට නිතරම පෙර පාසල් ටීචර්ව සිතේ සිතුවමට නැංවෙනවා. එවිට හරි ආසාවෙන් පෙර පාසලට පැමිණෙනවා. මුලින්ම දරුවාට ගුරුවරයාගේ ස්වරූපය පවුල තුළින් හරි ආදරණීය වදනින් ගොඩනැගිය යුතුයි. එවිට දරුවන් ගුරුවරයා වෙනුවෙන් පාසල් පැමිණෙනවා. 3. යහළුවන් සමග සමගියෙන් කටයුතු කිරීම. දරුවන් පවුල් පසුබිම තුළ තම ආකර්ෂණය ආධිපත්‍ය පතුරවා ගන්න විවිධ දඟ වැඩ කරනවා. ඒ වගේම තමයි තමන්ගේ දේවල් කාටවත් දෙනවට කැමති නැහැ. මේ හරහා එකම වයසේ දරුවන් එකට ඒකරාශී වන විට ආණ්ඩ දබර ඇති වෙනවා. එවැනි ක්‍රියා පාලනය කර ගැනීමට නම් දරුවා පෙර පාසල් ආරම්භ වීමට පෙර ඔවුන්ට වඩා ඉහළ පන්තියේ දරුවන් සමග රැඳිය යුතුයි. එවිට එම තත්ත්වය පහව ගොස් මුල් අධ්‍යාපන ක්‍රියාවලියේදීම ක්‍රියාකාරකම් වලට අනුගත විය හැකියි. මෙවැනි පෙරහුරු ක්‍රියාකාරකම් පැවැත්වීම මගින් දරුවාට ඇති වාසි වශයෙන් දරුවා සතුටින් පාසල් පැමිණෙනවා. ඒ වගේම තමයි ප්‍රචණ්ඩකාරී තත්ත්වයන් මගහැරී යන්නේ. ඒ වගේම තමයි මොළයේ සංවර්ධනයට හානියක් නොවි ධනාත්මක ආකල්ප වර්ධනය කරනු ලබනවා.